ලංකාවේ මුදලින් ලක්ෂ 50කට ආසන්න වටිනාකමක් තියෙන WR250 2016ක්. පොඩින්න. ලක්ෂ 50කට ආසන්න. ඇයි එහෙම කියන්නේ? අපි කතා කරමු. ඇයි මේක ලක්ෂ 50කට ආසන්නෙන් වටින්නේ කියලා. අපි ඉස්සරහින් පටන් ගමු. මෙන්න මේ වගේ අනුකම්පන වයිස් එකක් එක්ක අපිට සුපුරුදු ස්ක්වයර් එකක් හම්බ වෙනවා. හැලොජන් ලැම්ප් එකක් විතර. ඒත් එකම මෙතනින් අපිට Outex stabilizers එක්කම මෙන්න මේ වගේ ඔරිජිනල් කාබන් ෆයිබර් ෆෝක් කවර්ස් හම්බ වෙනවා. ඉතින් මේ වීල් සෙට් එක කීයක් විතර එනවද කියලා හිතන්න. මේක ලහමන ලංකාවේ මුදලින් ලක්ෂ 9ක් විතර වෙනවා. මේක ඉටලි බ්‍රෑන්ඩ් එකක්. මේක මාර්ජිනි රේසිං වීල්ස් විතර හඳුනන්න පුළුවන් වගේම මේක forged aluminium design එකක්. ඒත් එකම මේකේ Arash disc brake වලට අප්ග්‍රේඩ් කරලා තියෙනවා. ඊට පස්සේ මේකේ සයිඩ් එකට එනවනම් මෙන්න මේ වගේ ලිමිටඩ් කිට් එකක් බලා ගන්න හම්බෙන්නේ. මේකේ සාමාන්‍ය ටැංක් එක අපිට හම්බෙන්නේ ලීටර් 6ක් විතර. හැබැයි මේකේ ලීටර් 12ක විතර කැපැසිටි එකක් තියෙන බිග් ටැංක් එකකට අප්ග්‍රේඩ් කරලා තියෙනවා. වගේම මෙන්න මේ විදිහට Yoshimura cans තමයි බලා ගන්න හම්බෙන්නේ. ඒත් එකම මෙන්න මේ වගේ ඔරිජිනල් කාබන් ෆයිබර් ඩිසයින් එකක් මේකේ හැමතැනම තියෙනවා. ඒත් එකම මෙන්න මේ වගේ 0G බ්‍රෑන්ඩ් එකේ තවත් අපිට ඇක්සසරිස් ගොඩක් මේකේ අප්ග්‍රේඩ්ස් වලට යූස් කරලා තියෙනවා. ගොඩක් පොඩි මීටර් පැනල් එකක් අපිට සුපුරුදු විදිහට මේක බලා ගන්න හම්බෙන්නේ. ඉන්ඩිකේටර්ස් ටිකත් එක්කම මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේකේ අපිට හම්බ වෙනවා SETA clamps, SETA levers, මෙන්න මේ වගේ SETA guards. මේ ඔක්කොම SETA brand එකෙන් තමයි අප්ග්‍රේඩ් කරලා තියෙන්නේ. ඊට අමතරව මේකේ adjustable racing මෙන්න මේ වගේ ඩෑම්ප් එකක් හම්බ වෙනවා. මේක සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් ලක්ෂ 1.5ක් විතර වෙනවා. ඊට අමතරව මෙතනින් පල්ලෙහාට ආවොත් මෙන්න මේ වගේ සීට් එකක් හම්බ වෙනවා. රයිඩර්ට පිලියන්ට විශේෂයෙන්ම රයිඩර්ට ගොඩක් හොඳ ස්ටැබිලිටි එකක් තියාගන්න පුළුවන් පොසිෂන් එකක්. ඊට පස්සේ පල්ලෙහාට ආවොත් මෙන්න මේ පවර් බොක්ස් එකත් එක්කම මේ Yoshimura can එකත් එක්කම මෙන්න මේ exhaust එක සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් ලක්ෂ 2.5ක විතර මිලකට තමයි අපිට මිලදී ගන්න හම්බ වෙන්නේ. ඒ වගේම මෙන්න මේ වගේ අපිට ලැගේජ් එකක් මේක හයි කරලා තියෙනවා. මේකේ හම්බෙන්නේ 250cc single cylinder 4L engine එකක්. ඒත් එක්ක මේකේ 6 speed manual gear shift එකක් එක තමයි හම්බෙන්නේ. ඊට අමතරව තවත් මේකේ after market modification එකක් විදිහට මේ වගේ caliper guards අපිට හම්බ වෙනවා YSG brand එකෙන්. ඉතින් ඕගලන්ට දැන් idea එකක් ඇති ඇයි මේ බයික් එක මම ලක්ෂ 45ක කියන නැත්නම් 50කට ආසන්න වටිනාකමක් තියෙනවා කියලා කිව්වේ කියලා. ඉතින් වීඩියෝ එක like කරලා share කරන්න ගාම ඕගලන්ගේ WR250 experience එක පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න.